අයිබෝන් මහතලා ටීවී මගේ කතාව දෙවනි පිළිසඳර. ඉතින් අදත් හරි අපූර්ව චරිතයක් අපි ගෙන්නවා අපේ මහතලා ටීවී මැදිරියට. හිතවතුනි මේ කලාව කියලා මාතෘකාව කියනකොට කලාව කියන මාතෘකාව බොහෝම පුළුල් පරාසයක් ඔස්සේ විහිදෙනවා. අපි ගත්තොත් එහෙම කලාව සංගීතය නැටුම් චිත්‍ර ආදී මේක විද ශාස්ත්‍රයක් ඔස්සේ දිස්සනකොට විහිදෙනකොට මේ සංගීතය කියන කොටසට සංගීතය කියන ශාස්ත්‍රයට කලාවෙන් හිමිවන්නේ බොහොම අපූර්ව මුල් තැනක්. ඒකට හේතුව තමයි ඔය කියපු කලා ශාස්ත්‍රයේ හැම පැත්තකටම විදිච්ච මිනිසුන් මේ සංගීතය කියන දෙයට හරි ආසාවක් දක්වනවා. ඊට හේතු විදිහට අපි දකින්නේ මේ සංගීත ශාස්ත්‍රයට දැවැන්තීන් රසවිඳිය හැකි නව නිර්මාණ එදත් බිහි කරා අදත් බිහි කරනවා. ඉතින් මගේ කතාව පිළිසඳරට අද ගෙනාවේ ඒ වගේ නව නිර්මාණ කරන්නේ හරි අපූර්ව දක්ෂයෙක්. ඉතින් ඔහු ගැන කියන්නට කලින් මේ සංගීත කණ්ඩෙන් අපි ඔහුව හඳුනාගනිමු. ඔබේ ළඟ මම ඉපදෙමි සුසුම් සුසුමක තවරමි ආස් ගෝවෙන් නිහාලුවකට අතින් අතගෙන මම එමි නොසිල්වී තව ලංවෙමි රිදුම් පිරිමැද සුවදෙමි බැඳුණු දැගිලි වෙන්නවන්නට ඉතින් මා ඔබ රැකගනී සඳේ ඡායා කොපුල් තෙමුණා පාළුගන්තිරේ තෝරේ ගලමින් පිපුණු මත සිනාමල් විසිරේ ස්නේහ වැහි බිඳු සිතම සිපගත් ප්‍රේම වස්සානේ තරුරටා මැද අඳිමු සිතුවම් රේ සඳ පානේ රේ සඳ පානේ. ඉතින් පදමාලාවෙන්ම කටහඬින්ම අඳුරගන්නට ඇති ඔහු කවුද කියලා. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මහතලා ටීවී මගේ කතාවක් වැඩසටහනට. අයිබෝන්. ඉතින් මලි දුෂ්මන් කොහොමද මේ දවස්වල සංගීත මිතුරුතුරු මේ දවස්වල අයියේ අපි අලුත් ගීත නිර්මාණ කිහිපයකම පටිගත කිරීම සිදු වෙනවා. ඒ වගේම වීඩියෝ ටිකත් වැඩ ටිකත් මේ ටිකේ යනවා ටිකක් කාර්යබහුල දවස් ටිකක්. මොකද මේ අතරම මතක් කරගන්න හිතුවතුනි මේ අපේ සුදේශ් මල්ලිව ගෙන්න ගන්න අපි බොහොම වෙහසක් දරුවා. මොකද මෙතුමා ඇත්තටම කාර්යබහුල චරිතයක්. ඉතින් ආව ගමන ගැන සුදේශ් මල්ලි මොකද හිතෙන්නේ මෙතෙක් දුර ආව ගමන ගැන? අද ඔයා ලොකු තැනක ඉන්න ප්‍රදේශයේ ඇත්තටම අපිට හරිය ආඩම්බරයක් ඔබ ගැන. ඒ නිසාමයි අපි ඔබ අද මහතලා ටීවී මගේ කතාව වැඩසටහනට එන්න කියලා කිව්වේ. ඉතින් මොකද හිතෙන්නේ ආව ගමන ගැන? ගොඩක් සතුටුයි අයියේ. මොකද ඉතින් අපි දන්නවා අපි හැමෝගෙම කතා බොහොම කටුකයි. බින්දුවේ ඉඳන් අඩියෙන් අඩිය පියවරෙන් පියවර. ඉතින් අද ඇවිල්ලා තියෙන ගැන අවංකවම ඇවිල්ලා තියෙන තැන ගැන ගොඩක් සතුටුයි. හරි. ඉතින් හිතවතුනි මේ සංගීත ශාස්ත්‍රයට නව නිර්මාණ කරන බිහි කරනකොට අපට එක් නිර්මාණකරුවන් සංගීත නිර්මාණකරුවන් අපිට විවිධ ශාස්ත්‍ර ඔස්සේ අඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සංගීත නිර්මාණ කතා කරනකොට සමහරු සංගීත නිර්මාණ බිහි කරනවා වැඩිහිටියන් ඉලක්ක කරගන්න. විවිධ ටාගට් ගෲප්ස් ඉලක්ක කරගෙන තමයි තමන්ගේ නිර්මාණකරණයන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ අපි අද සුදේශ් මදුරන්ගෝ ගෙන්න ගන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඉතාම බැරෑරුම් මාතෘකාවකට මොහු හරි ලස්සනට ආමන්ත්‍රණය කරනවා. ඒ තමයි මේ නව නිර්මාණකරණයෙන් ළමා ගීත නිර්මාණකරණය කියන එක. මොකද මේ ළමා ගීත නිර්මාණකරණය කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මොකද ළමයාගේ මනස තප්පරෙන් තප්පර වෙනස් වෙන්න පුළුවන් දෙයක් තමයි ළමයාගේ මනස කියන එක. ඔහු ඒකෙන් අත්දැකීම් ලබනවා. ඉතින් මේ වගේ දැවැන්ත කාර්යයක් කරන්න ඇයි ඔයා මල්ලි මේ තරම් මේ වගේ දැවැන්ත කාර්යයකට අත ගැහුවේ? සහ මොකද්ද ඔයාට ඒක ඒ පැත්තට යොමු වෙන්න තිබ්බ ආශාව? ඒකට එකම හේතුව කියන්නේ මුල්ම හේතුව විදිහට මගේ අම්මාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඇය පෙරපාසල් ගුරුවරියක්. එතකොට අයියේ අපේ අම්මා පෙරපාසල් ඩිග්‍රිය කරන්න චූටි කාලේ ඉඳන් මාවත් වඩාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට අංක 1 ඒ ආభాෂයේ ඊළඟට ගෙදරම තමයි අම්මා පෙරපාසල කරන්නේ. ඉතින් උදේ හවස ඇහෙන්නේ පොඩි උන්ගේ කටහඬවල්. ජීවිතේ වැඩි කාලයක් මම ගෙවලා තියෙන්නේ පොඩි දරුවොත් එක්ක. ඒක නිසා තමයි මේ වගේ වැඩක් කරන්නම් කියලා
පටන් ගත්තේ. දැනට නිර්මාණ කීපයක්ම බිහි වෙලා තියෙනවා. මම හිතන්නේ තව ළඟදී නව නිර්මාණ කීපයක් එඩිට් වෙන්නත් තියෙනවා. ඔව්. ඉතින් හිතතුනේ මේ මම ඒක පැවසුවේ මොකද මේ ළමෙක්ගේ මනසට ආමන්ත්‍රණය කිරීම සාම්ප්‍රදායික නිකන් කතාවට අතර අපිට අපහසු දෙයක්. ළමා මනෝවිද්‍යාවේදී කියනවා ළමෙකුට බයින්නට එපා, ළමෙකුට ගහන්නට එපා කියලා. ඉතින් එහෙම කියනකොට ළමෙක් නිතර අහන්නට, ළමයාට රස විඳින්නට යම් නිර්මාණයක් එළියට දාලා මේක සමාජගත කිරීම, මේක සාග්‍රාවකාශ ගත කිරීම වගේ දැවැන්ත කාර්යයක් කරනකොට ඒක ලොකු වගකීම් සහගත කටයුත්තක්. සුවිශ්මල්ලි මම මේ හදිසිය වාගේ මේ යටවත්ත ත්‍රිතාල් මියුසික් ඇකඩමියකට ගොඩ වුණා මේ මෑතක. ඉතින් මට සුවිශ්මල්ලි ඒ වෙලාවේ හිතුණා ආයෙපහු මගේ අතීතයට ගියා නම් හොඳයි කියලා. හේතුව තමයි මම සංගීතයේ පන්ති යන කාලේ අපි දැක්කේ සාම්ප්‍රදායික සංගීත පන්තියක තබ්ලා එකක්, සර්බිනාවක්, වලින් එකක් විතරයි. ඉතින් එහාට අපි කිසිම සංගීත වාදනයක් දකින්නේ නැහැ. නමුත් මෙයාගේ සංගීත කර්මයට ගියපුවාම මට ඈතින්ම පේනවා රෙකෝඩින් ස්ටුඩියෝ එකක්. ඊට පස්සේ පේනවා සියලුම බටහිර සංගීත භාණ්ඩ සෙට් එකම. ඊට පස්සේ මට පේනවා මම සමහර දවස්වල මම නම් ඇත්තටම දැකලවත් නැති සංගීත භාණ්ඩ ගොඩාරියක් ඔයාගේ ආව තියෙනවා. ඔයා මේ අත්දැකීම් දෙන්න ඇයි හිතේ ළමයින්ට? අයියේ ඔයා කිව්වා වගේ මාත් චූටි කාලේ සංගීත ඉගෙන ගන්නකොට මේ පුංචි සංගීත භාණ්ඩ කිහිපයක් පමණයි අපි දැකලා තියෙන්නේ, වාදනය කරලා තියෙන්නේ. ඉතින් අපිටත් පොඩි කාලේ ආසාවක් තිබ්බා මේ වාද්‍ය භාණ්ඩ මොනවද කියලා දැක බලා ගන්න, වාදනය කරන්න. ඒක තමයි ලොකුම හේතුව. ඒ නිසා කවදා හරි මම චූටි කාලේම හිතාගත්ත කවදා හරි මම යම් තැනකට ඇවිල්ලා මේ වගේ මේ ශාස්ත්‍රයක් තෝරගත්තොත්, කියන්නේ ගුරු වෘත්තිය වගේ ශාස්ත්‍රයක් තෝරගත්තොත් කොහොම හරි මේ වගේ පුංචි ගමක මේ පොඩ්ඩොන්ට මේ අංග සම්පූර්ණ සංගීත පන්ති කාමරයක් නිර්මාණය කරනවා කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබ්බා. ඒක නිසා තමයි අයියේ පුංචියට පටන් ගනිමින් සියලු සංගීත භාණ්ඩ අරගෙන දැන් අපේ පන්තියට අයියේ ළමෙක් කවුත් එයාට ඩ්‍රම්ස් ප්ලේ කරන්න ඕන කිව්වොත් එයාට ඩ්‍රම් සෙට් එකක් වෙනවා තියෙනවා. ප්ලේ කරන්න අනිවාර්යෙන් තියෙනවා. එයාට චෙලෝ එකක් ප්ලේ කරන්න ආසයි කිව්වොත් චෙලෝ එකක් තියෙනවා. දැන් පොඩි කාලේ අපි ආසයි කිව්වට අයියේ ඇත්තටම අපිට එහෙම වටපිටාවක් තිබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අයියේ මේ අංග සම්පූර්ණ පන්ති කාමරයක් නිර්මාණය කරේ මේ වගේ පුංචි ගමක පොඩ්ඩොන්ට. මල්ලි අංග සම්පූර්ණ පන්ති කාමරයක් නිර්මාණ කරනවා වගේම මේ වගේ සංගීත භාණ්ඩයක් දැන් ඔයා කිව්වා මේ පොඩ්ඩෙකුට හිතුණොත් ඩ්‍රම් සෙට් වාදනය කරන්න. ඩ්‍රම් සෙට් එක අරන් වාදනය කරන්න පුළුවන්. චෙලෝ එකක් ගහන්න හිතුණොත් චෙලෝ එක ගහන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ උතන නෙමෙයි සුදේශමල්ලි. චෙලෝ එක ගහන්න හරියට කියලා දෙන්න ගුරුවරට පුළුවන් වෙන්න ඕන. මොකද අපිත් සමහර තැන්වලදී මේ නරඹන ඔබටත් හිතෙනවා ඇති මේ අපි සමහර තැන්වල සංගීත භාණ්ඩ අල්ලලා තියෙනවා. නමුත් මේ සංගීත භාණ්ඩේ අල්ලුවට මේක ගහන්න හුරු වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. සමහරවිට අපි අහන පුද්ගලයා මේක දන්නේ නැහැ. මේක එක්ක අපිට කියලා දෙන්නේ මොනවා හරි සරල දෙයක් විතරයි. මොකද එයා ඒක දන්නේ නැති. ඒ නිසා මම හිතනවා මට ත්‍රිතාල් මියුසික් ඇකඩමි එකට යනකොටම ඔයාගේ අභියෝගේ අර ලස්සනට බාර ගන්න තියෙන කියලා හිතනවා මෙසේජ් මල්ලි. ඉතින් හරි සතුටක් හිතුණා. මටත් නැවත වතාවක් මගේ මේ පුංචි කාලේට යන්න හිතුණා මේ ඔයාගේ පන්ති කාමරේ දැකලා. ඉතින් ඔයා පාසල්වේදී ඉගෙන ගත්ත දේවල් වගේම මම දන්නවා ඔයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. එතකොට ඔයාගේ න්‍යායාත්මක මෙන්න ප්‍රායෝගික තලයේ ඔයා තා විශිෂ්ට තැනක ඉන්නවා මම ඒක දන්නවා. ඉතින් මල්ලි පාසලෙන් ගත්ත අත්දැකීම් එක්ක කොහොමද විශ්වවිද්‍යාලයේදී මේ කියන කරුණු කාරණා එකතු වෙන්නේ සහ ඔයාගේ මම හිතන්නේ ප්‍රධාන සංගීත භාණ්ඩයේ මම හිතන්නේ වයලින් එක. වයලින් එක බවට මේක පත් වුණේ මොකද? මොකද ඔයාගේ මට හිතෙනවා මේ ඔයා වයලින් එක ගත්තයි කියලා මට හිතෙනවා වෙලාවකට මොකද ඔයා හැම සංගීත භාණ්ඩයක්ම හොඳට ගන්නවා. ඉතින් මොකද්ද ඔයාගේ මොකක් හරි ටර්නින් පොයින්ට් එකක් තියෙනවා වයලින් එක ගන්න? වයලින් එක ගැන කතා කරොත් අය කියන්නේ චූටි කාලේ මුලින්ම අපි දැන් පාසලේ මේ විෂයමාලා විෂයක් විදියට අපි සංගීතය තෝරගන්නකොට අපිට ගුරුවරු මේ දැන් මේ සිලබස් එකේ තියෙන විදිය සහ මේක ඉගෙන ගන්න ඕන ක්‍රමය කියලා දෙනවනේ. ගායනයේ සහ වාදනයේ ওই දෙකම තියෙනවා පුතේ. අපි ඔක ඉගෙන ගන්න ඕන කියලා. එතකොට චූටි කාලේ ඉඳන් ඒ කියන්නේ සංගීත භාණ්ඩ කවදාවත් වාදනය කළා නෑ අයියේ. දැකලා අහලා ආසාව තිබ්බා මට වයලින් එකක් වාදනය කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක නිසා තමයි අයියේ 6 ශ්‍රේණියෙන් වයලීනයේ ප්‍රධාන විෂය විදියට තෝරගෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලය තුලත් ප්‍රධාන විෂය විදියට වයලීනය තමයි ඉගෙන ගත්තේ. ඊට අමතරව පියානෝ අනිත් සියලු සංගීත භාණ්ඩත් ඉගෙන ගත්තා. අරක තමයි ප්‍රධාන විෂය. ඔනේ ඉතින් ප්‍රතිශි පොඩ්ඩන්ට හොඳ අවස්ථාවක්. අඩුවක් පවතලා තියෙන මේ ගුරු හිගේ මම හිතන්නේ සංගීත ශාස්ත්‍රයේ දැවැන්තම හිගයක් තමයි දක්ෂ ගුරුවරයෙක්ගේ හිගේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබට chance එකක් තියෙන්න ඕනේ දරුවා යොමු කරන්න. ඉතින් මල්ලි ඊළඟට මම අහන්නේ ඔයා අකමැතිම ප්‍රශ්නයක්. මම මේක මේ මොකද අකමැති ප්‍රශ්නයක් කියලා කිව්ව හිතුවතුනේ මේ අපේ සුදේශ් මල්ලි හරි කැමති නැහැ. එයාගේ මේ ක්ලාසස් ගැන අර මේ වැඩි ප්‍රොමෝට් කරනවට. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉවරුන ගමන් මට මැසේජ් එනවා මට කෝල් එනවා එයා ක්ලාස් කරන්නේ කොහෙද එයා ඉන්නේ කොහෙද ඒ වගේ තොරතුරු එන්න ඉඩ තියෙනවා ඒ නිසා මම කැමතියි මල්ලි ඔයාගෙන්ම කටින් දැනගන්න කොහෙද ක්ලාසස් කරන්නේ දැනට කොහෙද ක්ලාසස් පටන් ගන්න තියෙන්නේ ඉදිරියේදී පටන් ගන්න බලාපොරොත්තු වෙන තැන් මොනවද ඒ වගේම තමයි මොන ශ්‍රේණිය වලටද ඔයා ක්ලාසස් කරන්නේ සහ වැඩිහිටියන්ට විශේෂයෙන්ම පිපාසයෙන් ඉන්නවලු අපි වැඩිහිටියෝ විශේෂයෙන්ම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහන්න ආස කරන වැඩිහිටියෝ ඉන්නවා මොනාරි කෝසස් යනවද ඔයාගේ පොඩක් කියන්න හරි අයියේ දැනට මම මාතලේ යටවත්ත ප්‍රදේශයේ තමයි අපේ ඇකඩමි එක තියෙන්නේ මල්ලි යටවත්තේ කොහෙද ඇකඩමි එක යටවත්ත ඒලක්කරේ මන්සන්දියේ සමහර අය දන්නේ නැති ඇටි කියන්නේ ඒලක්කරේ අපේ රොයල් බුක් ෂොප් උඩුමහලේ තමයි අපි ත්‍රිතන් මියුසික් ඇකඩමි තියෙන්නේ ඊට අමතරව දැන් මාතලේ අපි අලුතෙන් පන්ති පටන් ගත්තා මාතලේ හිරු අධ්‍යාපන ආයතනයේ ඒ වගේම පල්ලේපොළ ප්‍රදේශයේ දුලීකා රංගායතනයේ අපි සංගීත පන්ති පැවැත්වෙනවා ඒ වගේම රිදීගම් ප්‍රදේශයේ සංගීත පන්ති පවත්වනවා ඒ වගේම අපේ විදේශගත කියන්නේ අයියේ මේ දැන් අපි රටින් පිට ඉන්න කට්ටියත් ආසයිනේ මේ විෂය ඉගෙන ගන්න ඔන්න එයාලට කිසිම බාධාවක් නැහැ අයියේ දැන් අපේ ස්ටුඩියෝ එකේ තාක්ෂණයේ දියුණුවයි බොහොම පැහැදිලිව නිවැරදිව ඔන්ලයින් තාක්ෂණය හරහාත් ඔන්න අපේ රට ඉන්න පොඩ්ඩොන්ටත් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා ඒ වගේම අයියේ දැන් මේ අපේ සංගීත පන්තියේ තව විශේෂත්වයක් තමයි චූටිම වයසේ අපි හිතමු පෙර පාසල් වයසේ කියලා පෙර පාසල් වයසේ සිට ඕනම වැඩිහිටියෙක් දක්වා සංගීත ඉගෙන ගන්න ආසයි නම් අපේ පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඔන්න ඉතින් කිව්වා මේ මාතලේ යටවත්ත ඊලක්කරය වගේ තැන් කීපයක් කියන ගමන් අර ලස්සන කතාවක් වගේ ඔන්ලයින් ක්ලාසස් එකක් තියෙනවා ඔන්ලයින් ක්ලාසස් තියෙනවා කියලා. ඉතින් ඔන්න chance එකක් තියෙනවා. කවුරු හරි ඉන්නවනම් පිටරට කෙනෙක් මේ වැඩසටහන බලන හෝ ඔයාගේ කවුරු හරි ඉන්නවනම් පිටරට යොමු කරන්න මේ වැඩසටහන ෂෙයා කරන්න. ඔන්න බොහොම ලොකු අවස්ථාවක්. අපි මහතලා ටීවී එකට ගෙන්නන්නේ. අපේ වචනෙන්කුත් එසේ මෙසේ චරිත නෙමෙයි. ඒ නිසා මේ වගකීමක් ඇතුව තමයි මේ කියන්නේ. ඔන්න යොමු කරන්න. අවස්ථාවක් තියෙනවා අපේ සුදේශ් මල්ලිගේ ඇකඩමි එකට යොමු කරන්න. අති දක්ෂයෙක් බිහි වෙනවා නොඅනුමානයි. මල්ලි ආව ගමන මල්යහනාවක් මැදින් ආව ගමනක් නෙමෙයි. ඔයා මම අපි ඔක්කොමලම බොහොම සාම්ප්‍රදායික පොඩි පවුල්වල මිනිස්සු. ඉතින් මොන දේවල්ද මතක හිටින දේවල් වලට මේ ආව ගමනේ වාට තියෙන්නේ. අමතක කරන්න බැරි දේවල් තියෙනවද මොනවා හරි? අනිවාර්යෙන්ම. ඉගැන අයියා දැන් කුඩා කාලයේ සිට අපි කියන්නේ මහා ලොකු දානපති පවුල්වල මිනිස්සු නෙමෙයි අපි පුංචි පවුල්වල මිනිස්සු. ඉතින් විවිධ දුක්ඛම් කටළු මැද තමයි අපි අධ්‍යාපනයේ හැදෑරුවේ. ඒකට අමතක නොවන සිදුවීම් කියන්නේ ඉතින් අයියා කියන්නේ මගේ ජීවිතය ගත්තොත් ඒකෙන් වැඩි හරියක්ම මං අමතක වෙන්නේ නැති දේවල් තියෙන්නේ. ඉතින් කොතනින් පටන් ගන්නද කොතනින් කෙලවර කරන්නද කියලා හිතා ගන්න බෑ. විශ්වවිද්‍යාලය තුළ කොළඹ ජීවිතේ ලොකු කට්ටක් කෑවා. මල්යහනාවක් මැදින් නෙමෙයි ආවේ කටු ගොඩක් මැදින් නේද? මේ ඕන මිනිස්සුගේ සාර්ථක මිනිස්සුෙක් බිහි වෙනකොට කටුක අතීතයක් තියෙන මිනිස්සුන්ට මේ අපේ සුදේශ් මල්ලිගේ ගන්න අමාරු ඒක කිව්වේ ගොඩක් දේවල් කටුකයි කියලා. ඉතින් ඇත්තටම සුදේශ් මල්ලි ඔයා දකිනකොටත් අපිට හරි ආඩම්බරයක් ප්‍රදේශයට. මොකද ඔයා වගේ කෙනෙක් මේ වගේ තැනක ඉන්න එක ගැන අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඉතින් දැන් කොච්චර කාලද මල්ලි ක්ලාසස් පටන් ගන්නවා? දැන් අවුරුදු 8ක් වෙනවා. අවුරුදු 8ක් වෙනවා. ඔව්. අවුරුදු 8ක් සංගීත ශාස්ත්‍රයේ දැවැන්තෙක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුදු 25 30 40 යන්න ඕන. හැබැයි මම පොඩි දෙයක් කියන්නම් ඔබට. ඔබ අහලා ඇති මේ දෙරණ ලිටල් ස්ටාර් කියන මින්සිත කියලා බොහොම දක්ෂ දරුවෙක්. මින්සිතගේ ගුරුතුමා තමයි මේ ඉන්නේ. ඉතින් මම වැඩි කතා කියන්න ඕනේ නැහැ. ඔබට බාරයි තීරණය මින්සිත වගේ දක්ෂයෙක් බිහි කරන්න ගුරුවරයා කොපමණ කැපකිරීමක් කරනව ඇද්ද? ඔහු කොපමණ දක්ෂයෙක් විය යුතුද? තීරණය ඔබ සතුයි. මින්සිත ගැන පොඩ්ඩක් කියමු. ඔයාගේ ගෝලයෝ ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව්. ඉස්සෙල්ලාම අයියේ මම කියන්න ඕනේ චුට්ටක් මම ඔය අකමැති ගෝලයා කියන වචනේට. අනිවාර්යයෙන්. හේතුව ගෝලයා ගුරුවරයා පහු කරගෙන යන්නේ නැහැ. ශිෂ්‍යයා අනිවාර්යයෙන්ම ගුරුවරයා පහු කරගෙන යනවා. මගේ එකම ප්‍රාර්ථනාව මගේ ශිෂ්‍ය පරම්පරාව අනිවාර්යයෙන්ම මා පසු කරගෙන යා යුතුයි. අපි මින්සිත ගැන කතා කරොත් මින්සිත වගේම තව ගොඩක් මැණික් කැට මට හම්බෙලා තියෙනගෙන අයියා මම මේ යටවත්තර එනකොට මේකේ සංගීත ශාස්ත්‍රය ගැන කතා කරොත් තනිකර මේක සොහොන් පිට්ටනියක් වගේ. බෙහෙතට හොයාගන්න ප්ලේ කෙනෙක් නෑ මේකේ. මියුසික් කියන්නේ මොකක්ද කියලාවත් මිනිස්සුන්ට අවබෝධයක් නැති තරම්. ඒ කියන්නේ එහෙම සංගීතමය පරිසරයක් මේ ගම තුල තිබ්බේ නෑ. ඉතින් මම ගමට ඇවිල්ලා හා පුරා කියලා පන්ති පටන් ගන්නකොට මට හම්බෙච්ච මැණිකක් තමයි මින්සිත කියන්නේ. මඩ යට තිබ්බ පුංචි ගලක් බොහොම හරි පරිස්සමෙන් චූටි වයසින්නේ මට හම්බෙන්නේ අයියේ.
සාමාන්‍ය පෙර පාසල් වයසින් වගේ හිමීට මම උපදාලා දැන් නිල් මැණිකක් වෙලා තින්නේ. මම දැක්කා මින්සිතගේ වීඩියෝ එළියට එනකොට මම දැකලා තිනවා ඔබ මාර විදිහට මහන්සි වෙනවා යාට ප්‍රැක්ටිස් කරන්න මම ඒක දැකලා තිනවා. ඉතින් එවන් දක්ෂ මම අර කිව්වේ අවුරුදු 8ක් කියලා කියන්නේ පොඩි කාලයක්. හැබැයි ලොකු වැඩක් කරපු චරිතයක්. අහන්න අකමැති ප්‍රශ්නයක් අහනවා මල්ලි. වයස කීයද? වයස 31යි. 31යි. ළමා ගීත කීයක් කරලා තියෙනවද? ළමා ගීත 10ක් කරලා තියෙනවා. වයස අවුරුදු 31යි. ටියුෂන් ෆීල්ඩ් එකට අවුරුදු 8යි, ළමා ගීත 10යි. තීරණය ඔබ සතුයි. මොහු කොතරම් වැඩ කරපු කෙනෙක්ද කියලා. මල්ලි මම අහන්න කැමතියි. නිර්මාණය කරේ ළමා ගීත විතරමද? ගීත නිර්මාණය කරේ ළමා ගීත විතරමද? එහෙම නැත්නම් වැඩිහිටි ගීත නිර්මාණයට වගේ අදහසක් තියෙනවද? ඒ සම්බන්ධ තොරතුරු ටිකක් අපි කියමු. මුලින්ම අයියේ මේ ළමා ගීතය ගැන චුට්ටක් කියලා ඉන්නම්. මං වගේ තරුණ කෙනෙක් සහ වැඩිහිටි කෙනෙක් පවා අත ගහන්න ටිකක් බය මාතෘකාවක් ළමා ගීතයකට හේතුවක් තියෙන විශේෂම කාරණාව අපි ගනුදෙනු කරන්නේ පුංචි මල් වගේ හිත් එක්ක. ඉතින් මේ පුංචි සිත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අයියේ දැන් අපිට ලොකු මෙලඩියක් ළමෙක්ගේ ඔලුවට දාන්න බෑ. පුංචි ස්වර පරාසයක් අයියේ අපිට තියෙන්නේ මේ වැඩේ කරන්න සහ ළමා මනසට ගැලපෙන වචන විය යුතුමයි. මේ වර්තමානයත් එක්ක අපි දැන් සංසන්දනය කරනකොට අයියේ අපි අර චූටි කාලේ අහපු ළමා ගීතවලට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ 4යි හෝ 5යි. ඉතින් ටිකක් අමාරු වැඩක් අමාරු තැනකින් හිතට ආවා මේ වැඩේ පටන් ගන්න ඕන කියලා. ඉතින් කොහොම හරි අයියේ අමාරුවෙන් මේ වැඩේ ඉස්සරහට කරගෙන ආවා. දැන් දැනට ගීත 10ක් නිර්මාණය වෙලා තියෙනවා. ඉදිරියටත් තව ගීත නිර්මාණය වෙනවා. ඉතින් අයියේ ඒ අභියෝගය විතරක් නෙමෙයි. වැඩිහිටියන් සදහත් ගීත නිර්මාණය වෙනවා. ප්‍රේම ගීත, විරහ ගීත ඔබට අවශ්‍ය විදිහට හැමෝටම රස විඳින්න පුළුවන් ගීත කිහිපයක්ම නිර්මාණය වෙමින් යනවා. ඉස්සරහට ඔන්න ඔයාලට අහන්න පුළුවන්. අයියේ මගේ පළවෙනි දැන් මම හැමෝටම මෙලඩි කරාට මම සින්දුවක් කියලා නෑ. මගේ පළවෙනි ගීතය අයියේ මම ජනවාරි 1 වෙනිදා අවුට් කරා. ඉතින් ඒකත් අහන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇඩ් කරමුනේ. අනිවාර්යයෙන්ම. මම තව ප්‍රශ්නයක් තියෙනවා. කවුරු හරි හිතුනොත් එහෙම මට ගීතයක් නිර්මාණය කරගන්න ඕනේ. ප්‍රදේශයේ දක්ෂයෙක්, මාතලේ දක්ෂයෙක් ඔයා දින් ගීතයක් නිර්මාණය කරගන්න ඕනේ කියලා. එයාට දෙන්න පණිවිඩය මොකක්ද? ගීතයක් අයියේ ඒ කියන්නේ දැන් මෙහෙම උත්තරයක් දෙන්නම්කෝ. මට හිතෙනවා ගීතයක් හදාගන්න ඕනේ කියලා. මෙහෙම කළා ශනික පටස් ගීතයක් හදන්න බෑ. නේද? ඉතින් මම කියන්නේ ඔබට ගීතයක් කරන්න අදහසක් තියෙනවනම් ආශාවක් තියෙනවනම් කතා කරන්න අපි උත්සාහයක් දරමු. අපි නම්බර එක ඇඩ් කරමු. ඔන්න මම ওই වචනේ ගන්න තමයි වුණාලා තිබ්බේ. මේ එතකොට නම්බර එක අපිට ඇඩ් කරන්න. මොකද අපේ මල්ලි හරි කැමති නැහැ. එයාගේ ඔය පොත්ගල තොරතුරු එළියට දානවා. නමුත් අති දක්ෂයෙක් මාතලේ ප්‍රදේශයේ වැඩක් ගන්න පුළුවන් තරුණෙක් අර කිව්ව අඩු කාලයක් තුලදී දැවැන්ත කාර්යභාරයක් කරපු චරිතයක්. කතාව මෙහෙම යනකොට ආසයි අපේ සුදේශ් මල්ලිගේ හඬින් තවත් හරි අපූර්ව ගීතයක් සවුන්ඩ් දෙන්න. අර මල්වල පිටි මත ඉඳගෙන හිමින් මේ මල් පිටි පාට කළාදු නැත්නම් මල් පිටි ඇති ඒ ලස්සන පාට අර දුන්නට තෑගි කළාදු ලස්සන පොඩි සමනලයෝ ඉගිලිලා යන්න කලින් පුංචි අපට කියලා යන්නකෝ පුංචි අපට ඒ රහසක් කියලා යන්නකෝ. බොහොම ලස්සන ගීතයක්. ඉතින් ගීතය ඇහෙනකොට සමහර තැන් සංගීත ස්වරයෙන් ස්පර්ශ කරනකොට හිතුතුනේ සමහර වෙලාවට සංගීතයට ප්‍රිය කරන ඔබට දැනෙනවා ඇති. ඒක කොතරම් හරි අපූර්ව හරි ලස්සන ගීතයක්ද කියලා. ඉතින් සුස්මනි තවත් දෙයක් අහන්න තියෙනවා මට මේ මම මේ කතා කරන්නේ ඇත්තටම හිතුවතුනේ මේ සංගීත ගුරුවරුන්ට අපහාසයක් කරන්නටවත් කාටවත් අවඩක් වෙන්න තියෙන දෙයක් ගැන කතා කරන්නවත් නෙමෙයි. මම මේ කතා කරන්නේ සුස්මල්ලි මේ ඉස්කෝලේකට ළමයෙක් ගිහිල්ලා සංගීත කාමරේ ඉඳ ගන්නකොට ඒ ළමයා හයි ශ්‍රේණියෙන් ඉඳගත්ත ළමයා අපි හිතමු 12න් 13න් කලා විෂයක් විදිහට සංගීතෙම තොරණ එළියට එනකොට සමහර ළමයි මට කියලා දෙනවා කැම්පස් එකේදී ඉගෙන ගන්න යනකොට කැම්පස් එක ලොකු ગેප් එකක් දැනෙනවා අපි ඉගෙන ගත්ත දෙයත් එක්ක කියලා. මොකද එතෙන් දෙන අතිදක්ෂයෝ ගත්ත ඒ ආభాෂය සහ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික තලයේ අභ්‍යාස
අපේ ළමයින්ට ලැබුණ නැද්ද? මට හිතෙනවා එහෙම එකක්. එතකොට මේ ඔයා මොකක් හරි මට හිතෙනවා මේ ඔයාගේ වපසරිය තුල ඔයාගේ දේවල් දකිනකොට සහ ඔයා මේ කරගෙන යන වැඩපිළිවෙල දකිනකොට ඔයා මොකක් හරි පොසිටිව් ඇරියස් එකක් කවර් කරන්න යනවද? ඔයාට ලැබෙච්ච නැති දෙයක් ඔයා මේ සොසයිටියට දෙන්න හදනවද? මේක ඇරියස් එකක්ද? ටිකක් බරපතල ප්‍රශ්නයක් නේද? හිත්‍රි දෙවෙන්නේ නැති ඉන්න උත්තරයක් දෙන්න ඕන ප්‍රශ්නයක්. හරි. අපි ඇරියස් එකක් කියලාම කියමුකෝ. ඇරියස් එකක් මත් නෙමේ පුංචි වේදනාවක් වගේ. වේදනාවත් එක්ක එන පුංචි ඇරියස් එකක් කියමුකෝ අපි. අයියේ ඇත්තම කතාව මේ විෂයේ අත්විවරම ෆවුන්ඩේෂන් එක අංක 1 තියරිය පැට්‍රිකල් මේ දෙකම එකට සම්බන්ධ වුණාම තමයි ශක්තිමත් මිනිස්සෙක් ශක්තිමත් ප්ලේයර් කෙනෙක් නිර්මාණය වෙන්නේ. අංක 1 ප්‍රැක්ටිස් කරන්න ඕනේ මොනවා කරත් ප්‍රැක්ටිස් කරනවා වගේම අර මම කිව්ව දෙකත් අයියේ අනිවාර්යෙන්ම ඕන. ඔයා කියපු කතාවට මං එකඟයි. අවංකවම ඒක මං හිතන්නේ මගෙත් එක්ක විශ්වවිද්‍යාලය නියෝජනය කරන අනිත් ගම්බද ප්‍රදේශවල අනිත් විද්‍යාර්ථිනුත් එකඟ වෙයි. අපි ඔබ සෑම දෙනා විශ්වවිද්‍යාලයට ගියපුවාම අපි ඉහළ පෙළේ නම් ගම් කියන්නේ නැතුව මේ විද්‍යාලවල ඉහළ පෙළේ විද්‍යාල පාසල්වල සම වයසේ අපි සම වයසේ ශිෂ්‍යයන්ගේ සහායයේ අපි අතරේ අවංකවම ගැප් එකක් තියෙනවා. ඒක පිළිගන්න වෙනවා. මම කියන්නේ මගේ විෂයෙන් සංගීත විෂයෙන් සෞන්දර්ය විෂයන් වලින්. ඒකට හේතුව ෆවුන්ඩේෂන් එක. මට තේරුණ දෙයක් අයියේ. මම පුංචි කතාවක් ඔයාලට කියන්න. මේ මම අවංක මගේ හිතට අවංකව මම මේ කියන්නේ. මම විශ්වවිද්‍යාලයේ පළවෙනි කොටසේ තියෙනවානේ. පළවෙනි ශ්‍රේණිය අපි ෆස්ට් ඉයර් එකේ අයියේ මම විෂයන් 5කට ආසන්න මෙඩිකල් දැම්මා. ප්ලේ කරන්න බැරුව නෙමෙයි අයියා එක්සෑම් එකට මුහුණ දෙන්න බැරුව නෙමෙයි. අර පාසල තුලින් බාහිරින් ලබාගත් අත්දැකීම් සහ විශ්වවිද්‍යාලය අපේ කතිකාචාර්යවරු අපිට ඉගන්වුවා. ඒ අත්දැකීම් එක විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මානසිකව අයියේ මං චුට්ටක් වැටිලා හිටියා ඒ කාලවකවානුවේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකක් හරි අවුලක් තියෙනවා. මේ පැටලිලා තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම ලියාගත යුතුමයි කියලා. ඊට පස්සේ තමයි අයි චුට්ට කල්පනා කරේ මොකද්ද මේකේ මේ අවුල? ඒකට තමයි ඔයා කිව්වේ ඇරියස් එක මොකද්ද කියලා මට තේරුණේ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆවුන්ඩේෂන් එක. ඒක බොහොම ශක්තිමත්ව නිවැරදිව. අයියේ දැකලා ඉතින් මගේ ත්‍රිතාල් මියුසික් ඇකඩමි එකෙත් උඩින් මන් දාලා තියෙනවා. හරි දේ හරියට. අනිවාර්යයෙන්ම හරි දේ හරියට ඉගෙන ගත යුතුමයි. එතකොට අයියේ අද මම නැවතෙන්නම් අර කියපු කතාවට අර අපිට වඩා දැනුම තිබ්බ විද්‍යාර්ථීන් ඉන්නවනේ. ඒ ගැප් එක අල්ලන්න අර සාමාන්‍ය ප්‍රැක්ටිස් එකට වඩා 20-30 ගුණයකින් වැඩි ෆෙෂර් එකකින් ඒ රේස් එක අපිට දුවන්න වෙනවා අයියේ. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ රේස් එක මම හිතන්නේ හොඳට දිව්වා. ඔව් අනිවාර්යයෙන්ම ටිකක් අමාරු වුණා. මුල හරිය ගොඩක් අමාරු වුණා. يعني මානසික මට්ටමත් එක්ක. හැබැයි ඒක හේතුවක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඒ හේතුව මට හමු වුණා මගේ ජීවිතේට. මගේ ජීවිතේ වෙනස් වුණා. මම හිතනවා මල්ලි මේ ඔයා ඒ කිව්ව දේත් එක්කම ඉදිරියට නොයා අපි එතනම අපි මේක ඈඳමු මේ කතාවට. මිනිසුන්ගේ ජීවිතය හරවත් කරලා හැරවුම් ලක්ෂ බවට පත් කරන නැත්නම් ගුරුවරු ඉන්නවා. සමහර ගුරුවරු හම්බෙලා දෙනවා මල්ලි. මටත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. සමහරලාට අපි දක්ෂ වෙන්නේ සංගීතෙට. හැබැයි අපේ තියෙන විභවය ඇදලා ගන්න ඒ ගුරුවරයා සම්පූර්ණ විශේෂ මාලාව ඇදලා ගන්නවා ඒ සංගීතයට දක්ෂතාවය ඔප්නංගලා. එතකොට මම හිතනවා මම සංගීතයට දක්ෂයි වගේම අනිත්‍යවත් මම කොට දා ගන්න ඕනේ කියලා. ඒ වගේ ගුරු දෙවිවරු තාමත් ඉන්නවා. මම මේකයි කිව්ව හිතුවදුනේ මේක බලන ගුරුවරු ඇති අපි ගුරුවරුන්ට අපහාසයක් කරන්නේ නෙමෙයි. නමුත් යම්තාක් දුරකට මේ සමාජයේ තියෙන මෙන්න මේ ප්‍රායෝගික තලයේ සහ න්‍යායාත්මක තලයේ සංගීතයේ තියෙන මේ ගැප් එක අනිවාර්යයෙන්ම විසඳගත යුතුමයි. එහෙම නැතුනොත් එහෙම ආශා කරන ශේෂ්ත්‍රයක් තුළින් ඉස්සරහට යනකොට අනිවාර්යෙන් දරුවෙකුට යම් ගැටලුවට මුහුණ පාන්න පුළුවන්. මල්ලි කැම්පස් එකේ හැමෝම ගුරුවරු ගැන සහ ඔයාට අපි කතා කරමු පාසලේදී හම්බෙන ගුරුවරු සහ කැම්පස් එකේදී හම්බෙන විශ්වවිද්‍යාලේදී හම්බෙච්ච ගුරුවරු මොන වගේ දේවල්ද ඔයාගේ ජීවිතේ හැරුම් ලක්ෂ විදියට හරවුවේ ඇති අත්දැකීම් ගොඩක්. ඔව් අයියේ මුලින්ම මම මතක් කරන්නම් මුලින්ම මම සංගීතේ ඉගෙන ගත්තේ ශ්‍රියා මඩංගම යටවත්ත ප්‍රදේශයේම ඇය සංගීත ගුරු උපදේශිකාවක්
වශයෙන් කටයුතු කරා දැන් අප පොඩ්ඩක් බාධා කරනවා. ඔන්න ශ්‍රේයා මැඩම් මේක බලනවා නම් ඔබතුමීට බොහොම ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රේයා මැඩම් නේද? ශ්‍රේයා මැඩම්ට බොහොම ආඩම්බර වෙන්න පුළුවන්. ඔබතුමීගේ මේ අති දක්ෂ ගෝලයෙක් අද මේ ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙමින් යන ගෝලයෙක්. බොහොම ගෝල පිරිසක් බිහි කරන ගෝලයෙක්. ඉතින් මම කිව්වා අපි. ඊට පස්සේ අයියේ එතනින් එහාට මම මුලින්ම සිරිමාව ප්‍රාථමික විද්‍යාලය තමයි ඉගෙන ගන්න. අපි පළවෙනි බැච් එක සිරිමාවගේ මාතලේ. ඊට පස්සේ මම මාතලේ විජේ ජාතික පාසලට ඇතුළත් වෙනවා 6 ශ්‍රේණියේ සිට ඉගෙන කටයුතු ඉදිරියට කරගෙන යන්න. බෑන්ඩ් සෙල්ලම් කරනවද මල්ලි? කැඩට් බෑන්ඩ් සෙල්ලම් කරනවද? නෑ කැඩට් බෑන්ඩ් ප්ලේ කරේ නෑ. මුලින්ම පාසල තුල ගුරුවරු කිහිප දෙනෙක් යටතේ සංගීත විෂය හැදෑරුවා. ශානි මැඩම්, ලලිත මැඩම් උසස් පෙළ නෑ සමාවෙන්න මේ සාමාන්‍ය පෙළේදී තමයි මට මගේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍ය මගේ ගුරු පියාණන් හමුවන්නේ පියසේන හපුතැන්න ගුරු පියාණන් බොහොම ආදරෙන් මතක් කරනවා. තාමත් එතුමා ඉන්නවා. මේ තාම අපි වගේම දක්ෂ ශිෂ්‍ය පරපුරක් බිහි කරමින් යන්නේ සර්. පියසේන සර් ඔන්න ඔබතුමාට අපි හිස නමස්කාර කරනවා මේ වගේ ගෝලෙක් බිහි කිරීම ගැන. ඉතින් සර් අපිට කියලා නිම කරන්න බැරි අත්දැකීම් මාර වැඩ ගොඩක් අයි අපි කරේ ඉස්කෝල කාලේ. කියන්නේ ඒ කෙස් ගානට අපි වැඩම තමයි අයියේ නිකන් ඉන්න දුන්නෙම නෑ අපි සර්. මට මේ ඉස්කෝලේ ආමන්ත්‍රණය කරේ ප්‍රේමචන්ද්‍ර කියලා. ප්‍රේමචන්ද්‍ර යන් අර වැඩේ දින ප්ලේ කරන්න මේ වැඩේ ප්ලේ කරමු. මාර අත්දැකීම් ගොඩක් ගත්තේ අයියේ. ඊළඟට උසස් පෙළේදී මට සේනානි මැඩම් හම්බෙනවා. ඇය තාම උගන්වනවා ශාන්ත තෝමස් විද්‍යාලයේ මේ වෙනකොට උගන්වන්නේ. ඉතින් මැඩම්ගෙන් තමයි ඔව් ඉගෙන ගත්තේ උසස් පෙළ. ඒ අතරේ තව ජීවිතේ හැරවුම් ලක්ෂයට ලොකු හේතුවක් වුණ තව සහෝදරයෝ වගේ හිටපු අයියලා ටිකක් ඉන්නවා. අයියා අපි සර්ගෙම ශිෂ්‍ය පරපුරේ අපි සසික අයියා කියලා මම ආදරෙන් මතක් කරනවා. ඔහු තමයි උසස් පෙළ ගොඩ දාගන්න ගොඩක්ම උදව් කරේ. ගෙදර එක් කරගෙන ගිහිල්ලා මල්ලි මේක ඔයා කොහොම හරි ගොඩ යන්න ඕන කියලා විශ්වවිද්‍යාලයේ දක්වා යන්න ලොකු හයියක් වුණා. ඒ වගේම ලක්සිරි අයියා, බුද්ධික අයියා නම් කියවෙන බැරි නෑට සමාවෙන්න. ඉතින් මට විශාල විරිසක් අයියේ ඉගැන්නුවා. මේ ශිල්පය දුන්නා, අත්දැකීම් ලබා දුන්නා. ඒක තමයි විශ්වවිද්‍යාලයට ගියේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පළවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අර මම කිව්වා මට පොඩි ප්‍රශ්නයක් වුණා කියලා මෙඩිකල් දාපු කතන්දරේ. ඔන්න ඕකෙන් පස්සේ මට දෙවෙනි වර්ෂය තුල එක්තරා ගුරුවරයෙක් හම්බෙනවා විශ්වවිද්‍යාලයේදී. ඒ ගුරුවරයාගේ ලෙක්චර් එකටත් මම යන්න නැතුව චුට්ටක් අතිමදි කර ඉන්නේ. මට තාම අර ප්‍රශ්නෙට විසඳුමක් හම්බුනේ නැහැ. අර ගැප් එක මේ පාවිච්චි කරන ටෙක්නික් වල මේ කියන්නේ මට නොතේරෙන තැන්, පැටලුම් තැන් ලියා ගන්න විදිහක් මට තිබ්බේ නැහැ. ඒ අතරේ අයියා මට කෝල් එකක් එනවා එකපාරටම. කවදාවත් මම දන්නේ නැති නම්බර එකකින් මధుරංගද කතා කරන්නේ. ඔව් මම මේ අහවල් ගුරුවරයා කතා කරන්නේ කිව්වා චුට්ටක් ඔන්න ඩීම් වුණා මන් දැන්. මට කෝල් එකක් එනවා එකපාරටම කියලා. පුතා ලෙක්චර් එකට එන්නේ නැහැ නේද? මම කිව්වා ඔව් සර් මං ආවේ නැහැ. මම ෆස්ට් ඉයර් එකේ එක්සෑම් කරන්නේ නැහැ. කවුද ඉගන්නුවේ? මං කිව්වා අහවල් ගුරුවරයා හොඳට ඉගන්නුවා සර්. ඇයි එහෙනම් එක්සෑම් කරන්නේ නැත්තේ? මම කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න දැන් ආව මාතෘකාවට. මොකද්ද ප්‍රශ්නේ? කියන්නකෝ. මම කියපු ප්‍රශ්නේ මගේ සර්ට යොමු කරා. මට මේක කොහොම හරි අල්ලගන්න ඕනේ. ඒ වගේම ලොකු ආර්ථිකමය ප්‍රශ්න කිහිපයකුත් තිබ්බා ඒ කාලවකවානුවේ. ගත් කටනම කිව්වා මధుරංග මං ඒතකොට හොස්ටල් එකේ හිටියේ. මధుරංග මම එන්න අපි ගෙදර. ඔයා ගන්න බඩු ටික යන් අපි ගෙදර. මං චුට්ටක් ඒකටත් චුට්ටක් අදමැති කරා. මොකද යාළුවෝ ටික දාලා යන්න හොස්ටල් එකෙන් චුට්ටක් අපි කවුරුණත් අකමැතිනේ. කොහොම හරි අයියේ ඔන්න මගේ ගුරුවරයා මට හම්බෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කැලුම් සංජීව ගුරු පියාණන්. ගුරු දෙවියෙක් කිව්වත් හරි අයියේ මගේ තාත්තා වගේ. මගේ ගුරුවරයාගේ ගුරු සෙවණේ අවුරුදු 6කට 5කට ආසන්න කාලයක් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ මම වැඩිපුරම කාලයක් ගත කරේ මගේ ගුරුවරයාත් එක්ක ප්‍රැක්ටිස් එකත් එක්ක කිව්ව නිවැරදි අයියේ. මගේ පැටලුම් ටික ඔක්කොම ලියලා දුන්නා. නිවැරදි දැනුමක් ලබා දුන්නා. කියන්නේ හරි පාරට හරි ට්‍රැක් එකට ගත්ත ගුරුවරේ ගුරු දෙවියෙක් තාත්තා කිව්වත් මම නිවැරදි කියලා හිතනවා. ඉතින් මම එක කිව්වේ ඒතොතුනේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ එක්කෝ කල්යාණ මිත්‍රයෙක්ම තමයි. අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක්ම තමයි. සුදේශ් මල්ලි ගොඩක් වෙලාවට අපේම කියලා පවුලේ කට්ටියට වඩා
අපි මොටිවේට් කරන්නේ මේ සොසයිටිය. ඇත්තටම යාළුවෝ, ගුරුවරු ඒ වගේ. ඉතින් ආශිර්වාදාත්මක යහළුවෙක් වගේ ගුරුවරෙක්, තාත්තෙක් වගේ ගුරුවරෙක් අපි සුදේශ් මල්ලට හම්බෙලා තිනවා. ඒ නිසා මේ අපි නැවතවතාවක් එතුමාගේ නම පතක් කරමු. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කැලුම් සංජීව. කැලුම් සංජීව සර්. ඉතින් සුදේශ් මල්ලිත් එක්ක කතා කරනවා නම් තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මහතලා ටීවී මෙදිරියේ එක වැඩසටහනක් වෙනුවෙන් වෙන් කරලා තියෙන කාලය ඉතාම සීමිත කාලයක් අපිට. ඉතින් මලින් නැවත වතාවක් වාර ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ රාජකාරී ගොඩක් තියාගෙන ඔයා නැවත වතාවක් අපේ වැඩසටහනට එන්න කියව සැනින්ම පැමිණීම ගැන. මහතලා ටීවී මගේ කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? මුලින්ම බොහොම ස්තුතියි අයියේ මේ වගේ වැඩසටහනකට ආරාධනා කරාට. ඔයා කීප දවසක් මට කතා කරා සමාව වෙන්න ඕන වැඩත් එක තමයි මේ වැඩේ හරියට අපිට ප්ලෑන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ටිකක් ඇත්තරම මේ පට්ට බිසි දවස් ටිකක් වැඩ ගොඩ ගැහිලා මේ අවුරුද්ද මුල වැඩ ටික ටටක් ගාලා එළියට දාගන්න ඕන ඔක්කොම වැඩ හදිස්සි කාර්යෝ ටිකක් ඉන්නේ. ඉතින් අයියේ මම Facebook එකේ අවංක මුලින්ම දැක්කේ Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට දැක්කා මහතලා කියන කොටස විතරයි දැක්කේ. ඊළස්සේ මම ටක් ගාලා ගිහලා බැලුවා මොකද්ද මේ. ඔන්න දැක්කා එතකොට අලුත් වැඩක් පටන්ගෙන තියෙනවා කියලා මම බැලුවා මොනවද මේ කරන වැඩ ටික කියලා. බලනකොට හරි අපේ මහතලා ටීවී YouTube channel එකකුත් පටන්ගෙන තියෙනවා. මේ ලස්සන වැඩ ටිකට අර මම කිව්ව ෆවුන්ඩේෂන් එක හරියට නීට් එකට වැටෙනවා. හිතේ චූටි අදහසක් තිබ්බා. කියන්නේ හරි මටත් කතා කරොත් මමත් යනවා. හරි හරි. ඇත්තටමයි ලස්සන වැඩක්. Thank you. හොඳ වැඩක් මේ ප්‍රදේශයේ මේ වටේ ප්‍රදේශයේ මේ ලංකාවෙම ඉන්න පොළොව යට තියෙන මැණික් යට උඩට ගන්න මහගු අවස්ථාව. ඉතින් නැවත වරක් ඔබ ඇතුළු ඔබේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට බොහොම ස්තුතියි ආරාධනා කරාට. ඉතින් හිතවතුනි ගෙවෙන කාලය ගෙවෙන බව දැනුනේ නැති හරි අපූර්ව සංවාදයක්. මොකද මේක සංගීතමය සංවාදයක්. අපේ සුදේශ් මදුරංග මල්ලි කිව්වා වගේම අපි සූදානම් වෙන්නේ මහතලා ටීවී ප්‍රෝග්‍රෑම් එකෙන් මැණික්කට සැඟවිලා තියෙන මැණික්කට මේ මහ පොළොවෙන් එළියට මතු කරලා මේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඒ පෙන්වලා දෙන්න. ඒක අපේ කාර්යභාරයක් කියලා අපි විශ්වාස කරන නිසා. ඉතින් ඉදිරි අනාගතයට මල්ලි ජයග්‍රහණයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා සිතන පතන බොහෝ හොඳ දේවල් සියල්ල ඒ විදිහටම සිද්ධ වෙයි කියලා මහතලා ටීවී අපි කණ්ඩායම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඔව් ස්තුතියි. ඉතින් හිතවතුනි මහතලා ටීවී දෙවනි මගේ කතාව පිළිසඳර මෙතකින් නිමවට පත් වෙනවා. ඔබට අසන්නට පුළුවන් මේ නිමවත් සමග මේ අවසාන ගීතය සුදේශ් මදුරංගගේ හඬින්. වැදිනිල්ලට පන දුන්නා කුස පුරවන්නට දරුවන්නේ රැවෙන තුරුදා බිඳු හෙළුවාගත දුක මුදවන්නට පොඩි උන්නේ පැගුණු බිමටන් පින්දුන්නානුබ තුටු කරවන්නට දෙවියන්නේ සිරිපා මොළුවට යන්න හිතයි